සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපේ ස්කිල්ස්ොෆ් ප්‍රොජෙක්ට් එකේ කාඩ් පේජ් එකේ ප්‍රොඩක්ට් මොඩල් එක මම කොහොමද හදාගන්න තියෙන්නේ කියලා. මම මේ විදිහේ ප්‍රොඩක්ට් දෙකක් අපේ කාඩ් එකට ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙහෙම ප්‍රොඩක්ට් එක උඩ ක්ලික් කරාට පස්සේ අපේ ප්‍රොඩක්ට් මොඩල් එක ඕපන් වෙනවා. ඒකේ මෙතන ඉමේජ් එක අපේ ප්‍රොඩක්ට් එකට අදාළ ඉමේජ් එක ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ බැච් එක මේ විදිහට බිගින විදිහ කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ නේම් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සෙලර්ගෙන් නම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට තමයි අපි ප්‍රොඩක්ට් මොඩල් එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එක රිමූව් කරගන්න මෙතන බටන් එකක් හදාන්න තියෙන එක ක්ලික් කරලා පස්සේ ප්‍රොඩක්ට් එක රිමූව් වෙලා යනවා ඇනිමේෂන් එකක් එක්ක. අපි බලමු මේ ප්‍රොඩක්ට් එකේ කොහොමද මොඩල් එක ඕපන් වෙන්නේ කියලා. මේ විදිහට තමයි අපි ප්‍රොඩක්ට් මොඩල් එක ඕපන් වෙන්නේ. ඕපන් වුණාට පස්සේ වටේ ටික නිකන් බ්ලර් වෙලා වගේ තමයි පේන්නේ. මේ විදිහටම ඩිස්ක්‍රිප්ෂන් එක, ප්‍රයිස් එක, බැච් එක, ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ නේම් එක, සෙලර්ගේ නම ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. ප්‍රොඩක්ට් එක ලෝඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ බටන් එක ක්ලික් කරලා මේ ප්‍රොඩක්ට් එක මොඩල් එක අපිට අයින් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ කාඩ් එකේ ප්‍රොඩක්ට් මොඩල් එක මම හදාගෙන තියෙන්නේ. අපි බලමු මේකේ ඩිසයින් එක මම කොහොමද කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මම දැන් ඉන්නේ bio-dashboard.php එකේ. මෙතන කමෙන්ට් ටැග් දාලා තියෙන ප්‍රොඩක්ට් මොඩල් කියලා. ඊට පස්සේ මෙතන ක්ලාස් එක දාගෙන තියෙනවා div tag එකක් ඇතුලේ මේ විදිහට tailwind css ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන hidden කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ id එක product model කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන description එක තියෙනවා. ඊට පස්සේ ඒකේ div එක ඇතුලේ id එකක් දාලා තියෙනවා model overlay කියලා. ඊට පස්සේ මේ විදිහට tailwind css ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන on click එක දාගෙන තියෙනවා close product model කියලා product model කියන function එකට call කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන model content කියලා comment එකක් දාගෙන id එකක් දාගෙන තියෙනවා model content කියලා. මේ විදිහට හැම එකටම id එකක් දාගෙන තියෙන්නේ. මේකේ data ටික pass කරන්නේ javascript එක පැත්තෙන්. ඒ හින්දා මේ හැම එකටම මම id එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන image section එකේ කියලා comment එකක් දාගෙන තියෙනවා. div tag එක ඇතුලේ class එකේ tailwind css add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන image එකේ src එක empty විදිහට දාගෙන තියෙනවා. id එක දාලා තියෙනවා model image කියලා. ඊට පස්සේ div tag එක දාගෙන හදාගෙන තියෙනවා class එක දාලා tailwind css add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන div tag එක දාලා id model placeholder කියලා තියෙනවා. model placeholder කියලා. ඊට පස්සේ මෙතන span tag එකක් ඇතුලේ beginner කියලා දාගෙන model level එක කියලා id එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන div tag එක close කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන content section කියලා comment එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන div tag එකක් දාගෙන class එක මේ විදිහට tailwind css add කරලා තියෙනවා. relative කියලා tailwind css add කරගෙන තියෙනවා. tailwind css ඊට පස්සේ මෙතන close button එක තමයි තියෙන්නේ. ඒක මම x එක අකුරක් තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන button එක හදාගෙන තියෙනවා. ඊට පස්සේ button එකේ on click එක දාගෙන තියෙනවා. close product model කියලා function එකට call කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන class එක දාගෙන tailwind css add කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන product එකේ title එක අරන් තියෙනවා course title කියලා. ඊට පස්සේ id එක දීලා තියෙනවා model title කියලා. මෙතන seller කියලා comment එකක් දාගෙන id එක දීලා තියෙනවා by seller name කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන id එක model seller කියලා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන description කියලා comment එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන id එක දීලා තියෙනවා. description කියලා text එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන price එක දාගෙන තියෙනවා. price එකට div tag එකක් දාගෙන class එකට දාගෙන එක මේ tailwind css add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන span tag එක දාගෙන තියෙනවා price කියලා. ඊට පස්සේ මෙතන paragraph tag එකක් ඇතුලේ model price කියලා id එකක් දීලා තියෙනවා. මේ විදිහට තමයි content section එක හදාන්න තියෙන්නේ. අපි බලමු මේකේ javascript part එක අපි කොහොමද කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ model logic කියලා ඒ model එකට අදාළ JS part එක හදාන්න තියෙන්නේ. මෙතන function එක open product model කියලා මෙතන data
කියන එක පාස් කරගෙන තියෙනවා. constant එකක් විදියට දාගෙන constant විදියට model කියලා variable එකට මෙතන product model කියන එක දාගෙන තියෙනවා. ඒ විදියට overlay content කියන එක ටිකට මෙතනින් get element by id කියන එක දාලා මේ variable එකට දාගෙන තියෙනවා constant විදියට. ඊට පස්සේ මෙතන model class එක remove කරලා තියෙනවා hidden එක. ඊට පස්සේ document.body style overflow කියන එක hidden කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන animate in කියලා දාගෙන set timeout එකක් දාගෙන overlay class list add කරලා තියෙනවා opacity 100 විදියට. ඊට පස්සේ මෙතන content class list add කරලා තියෙනවා cycle 100 opacity 100 විදියට. ඊට පස්සේ මෙතන time out එක close කරගෙන තියෙනවා set time out එක. sorry මට කියන්න බැරි වුණා මෙතන open product model එකේ මෙතන data කියලා එවනවා එහා පැත්තෙන් function එක call කරාදී අපි බලමු data කියන එකේ මොනවද එන්නේ කියලා. මෙන්න මෙතන div tag එක ඇතුලේ දාගන්න තියෙනවා cart items කියන එක තැන div tag එක ඇතුලේ දාලා තියෙනවා on click product model කියලා මෙතන JSON encode product model product data කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන හදාගෙන තියෙනවා නේද product data කියලා array එකක්. ඒ array එකේ අරන් තියෙනවා මේ විදිහට title එකට අරන් තියෙනවා items කියන එකේ තියෙන title එක. මේ විදිහට seller කියලා එකට seller ගේ name එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන item එකේ තියෙන level එක අරන් තියෙනවා. item එකේ තියෙන price එක අරන් තියෙනවා. item එකේ තියෙන image URL එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන item එකේ තියෙන description එක අරන් තියෙනවා. ඒ ටික දාලා තමයි මෙතන product data කියලා array එක හදාගෙන තියෙන්නේ. ඒ product data කියන variable එකට දාගත්ත data ටික තමයි මෙතන එහා පැත්තට මේ product open product model කියන function එක call කරද්දී යවනවා මේ data ටික function එකත් එක්කම. ඒක තමයි මෙතන කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙතන fill content කියලා comment එකක් දාගෙන තියෙනවා. document.getElement by id model text එකට inner text කරලා තියෙනවා data කියන එකේ තියෙන title එකේ හැබැයි අපි parameter එකක් කිව්වේ data කියලා. ඒකේ තියෙන title එකට ඊට පස්සේ මෙතන seller අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන data එකේ තියෙන level එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන data එකේ තියෙන price එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන description එකක් අරන් තියෙනවා data එකේ තියෙන. description එකක් නැත්නම් ඒකේ no description available කියලා තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන data එකේ තියෙන image එක set නම් මේ විදිහට අපි image එක දාගෙන තියෙනවා. මෙතන constant model image කියලා දාලා ඒක equal කරගෙන තියෙනවා document.getElement by id model image එකට. ඊට පස්සේ මෙතන model image src කියලා data image එකේ හැපැත්තෙන් එපු image එක මෙතන දාගෙන තියෙනවා. ඊට පස්සේ model image class list remove hidden කරලා තියෙනවා. class list එක remove කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන document getElement by id model placeholder class list එක add කරලා තියෙනවා hidden එක. ඊට පස්සේ මෙතන else එක යටතේ image එකක් නැත්තම් වෙන්න ඕනි එක මෙතන දාලා තියෙනවා. document.getElement by id model image එක class list එකට add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන document.getElement by id model placeholder class list එක remove කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ close model එක තමයි හදාගන්න තියෙන්නේ. close model කියන function එක close product model කියන function එක. ඊට පස්සේ මෙතන එහා පැත්තෙන් ගත්තා වගේම constant විදියට model කියන එකට මෙතන document.getElement by id කියලා දාලා product model එක දාගෙන තියෙනවා මෙතන model කියන variable එකට. ඒ විදිහට මෙතන overlay content කියන එකට මෙතන model overlay model content කියන එක දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන time out කියලා comment එකක් දාන overlay class list remove කරගෙන තියෙනවා opacity 10 කියන එක. ඊට පස්සේ මෙතන content dot class list එක remove කරගෙන තියෙනවා scale 100 opacity 100 කියන එක. ඊට පස්සේ මෙතන set timeout එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන model class list එක add කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන overflow එක empty කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන animation එකක් එක්ක product එකක් close වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. අපි මෙතන product එක close කරගන්න හදාලා button එක මේ විදිහට හදාගෙන තියෙනවා. එතන
close product model කියන ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා. මේක පොඩි ඇනිමේෂන් එකක් එක්ක ක්ලෝස් වෙන විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි අපි product model එක පොඩි ඇනිමේෂන් එකක් එක්ක open එකයි close එකයි වෙන විදිහට අපි හදාගත්තේ. අපේ එතකොට product model එක මේ විදිහට අපි කෝඩ් කරලා ඉවරයි. මේ විදිහට තමයි අපි ඒක කෝඩ් කරගෙන තියෙන්නේ. thank you.